ඉලෙක්ට්‍රික් ස්කූටර් සහ ඉලෙක්ට්‍රික් බයික්. ඉතින් මේවල යූසර්ස්ලාට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි මේ බැටරි එක කොහොමද ලෝන් ලයිෆ් එක කියන්නේ දිගු කාලයක් තියාගන්න කියලා. කොයි වෙලාවෙද හරියට charge කරන්න ඕන, අපි කොහොමද මේක use කරන්න ඕන කියන එක ගොඩක් කට්ටියට අවබෝධයක් නැහැ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ලිතියම් බැටරියක් කොහොමද හරියටම use කරන්න කියලා. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාට හරිම අදහසක් ගන්න පුළුවන් ඔයාගේ ලිතියම් බැටරිය හරියටම කොයි වෙලේද charge කරන්න ඕන, කොහොමද use කරන්න ඕන කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. වැඩි කතා නැතුව අපි යමු පළවෙනි මෙතඩ් එකට. ඔයාගේ ලිතියම් බැටරිය charge කරන්න ඕන හරිම අවස්ථාව තමයි අවම වශයෙන් 125කවත් percentage එකක් බැටරිය තියෙද්දි. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාගේ බැටරියේ ඔයාගේ ඩිස්ප්ලේ එකේ පෙන්වනවා කියලා ඔයාගේ මොනොපත් තිනෝ එකේ හරි ඔයාගේ බයික් එකේ හරි පෙන්වනවා කියලා බැටරියේ කොටස් 4කට වෙන් කරලා අවම වශයෙන් ඔයා අන්තිම කොටස හෝ අන්තිම කොටස් දෙක කියන අන්තිම කොටස හෝ කොටස් දෙකට ආවට පස්සේ තමයි ඔයා අනිවාර්යෙන් ඔයාගේ බැටරිය charge කරනවා. ඇයි අපි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ලිතියම් බැටරිය එක අපි ගමු සැම්සුන් බැටරියක් ඔයාට එන්නේ කියන්නේ ලයිෆ් ටයිම් එක කියන්නත් පුළුවන් ඒකට charging circle එක කියලා කියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි iPhone එකක් ගමු iPhone එකක් තියෙනව නේද අපි බැටරිය percentage එකක් කියන්නේ අපි බැටරිය charge rate ගහුවට 100%ක් පෙන්නුවට නමුත් බැටරිය තියෙනවනේ බැටරි health එක කියලා අන්න ඒ වගේ දෙයක් තමයි මේ ලිතියම් බැටරියටත් තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ ලිතියම් බැටරි සාමාන්‍යයෙන් හොඳ සැම්සුන් බැටරි එක එනවා 1000 times ඔයාට charge කරන්න පුළුවන්. 1000 times charge කරාට පස්සේ ඔයා 1001 ඒ කියන්නේ 1001 වෙනි පාරේ ඔයා charge එක ගැහුවට පස්සේ ඔයාට full charge පෙන්නනවා. නමුත් ඔයාගේ බැටරියෙන් ඔයාට දෙන්නේ 75%ක් විතරයි. එතකොට ඔයාගේ බැටරිය 100%ක්ම නැහැ. ඔයාගේ බැටරිය තියෙන්නේ 75%ක් විතරයි. ඊට පස්සේ එතනින් පස්සේ ඔයා 250ක් විතර charge කරාට පස්සේ ආයෙත් ඔයාට හම්බෙන්නේ බැටරියෙන් 150ක් විතර. ඒ කියන්නේ 251. ඒතර අපි අර මුලින් කවුන්ට් එකත් එක ගත්තොත් 1251 වෙනි charger එකට ඔයා මේ full charge කරාට පස්සේ ඔයාට හම්බෙන්නේ බැටරිය 150ක් විතරයි. ඉතින් අපි ඒකට කරන්න ඕන බැටරිය charge වෙන කවුන්ට් එක අඩු කරගන්න. ඒ කියන්නේ දැන් ඔයා උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා full charge කරලා දැන් බැටරිය ඔයාගේ බයික් එකෙන් ඔයාට යන්න පුළුවන් කියන්නකෝ කිලෝමීටර් 30ක් අපි කියමු කිලෝමීටර් 30ක් යන්න පුළුවන් සාමාන්‍ය බයික් එකෙන් කිලෝමීටර් ඔයාට full charge කරලා 30ක් යන්න පුළුවන්. ඉතින් ඔයා full charge කරලා කිලෝමීටර් 5ක් ගිහිල්ලා ඇවිල්ලා ඔයාගේ බැටරිය එක කට්ටක් අඩු වුණා කියලා ඔයා ඒක charger එකට ගැහුවොත් එතන ඔයා කරන ලොකු වැරද්දක්. මොකද ඔයා එක කට්ටක් අඩු වුණා කියලා charger එකට ගැහුවට ඔයාගේ බැටරිය එක කවුන්ට් කරගන්නවා එක වාරයක්. ඉතින් ඔයාගේ බැටරිය පොඩ්ඩක් කියන්නේ කිලෝමීටර් 5ක් ගිහිල්ලා ආවට පස්සේ ඔයා ඒක ආයෙත් පාරක් charger එකට ගැහුවොත් වෙන්නේ බැටරිය කවුන්ට් කරගන්නවා මේක එක පාරක් ඔයා charge කරා කියලා. එතකොට ඔයාගේ එක කවුන්ටින් සර්කල් එකේ එකක් පිරෙනවා. ඉතින් අපි දැනගන්න ඕන ඒ එකක් පිරුණාම ඔහොම ගියාම අර කවුන්ට් එක වැඩි වෙනවනේ. කවුන්ට් එක වැඩි වුණාම මොකද ඔයා දැන් බැටරිය 100%ක් අඩු වුණා කියනවා 110ක් අඩු වුණා කියනවා. බැටරිය 110ක් අඩු වුණාට එක බැටරි කෑල්ලක් නෙමෙයි අඩු වෙන්නේ. මුළු බැටරියෙම තමයි 10 හෝ 20 හෝ අඩු වෙන්නේ. එතකොට ඔයා charge කරද්දි මුළු බැටරියම තමයි charge වෙන්නේ. එතකොට ඔයා 10ක් බැස්සට එක කට්ටක් බැස්සට බැටරිය පොඩි කෑල්ලක් නෙමෙයි බහින්නේ. මුළු බැටරියම තමයි charge වෙන්නේ. මුළු බැටරියම තමයි discharge වෙන්නේ. ඉතින් ඒකට ඔයා දැනගන්න ඕන බැටරිය උපරිම power එක කියන්නේ උපරිම ප්‍රයෝජනේ අරගෙන charger එකට ගහන්න. එහෙම නැති වුණොත් වෙන්නේ ඔයාගේ count එක circle එක count වෙනවා. බැටරිය ඔයා charge කරන count එක count වුණාට පස්සේ එතනින් එහාට බැටරිය ආයේ අපිට දෙන්නේ percentage එක අඩුයි. 75යි 50යි 25යි එහෙම. ඉතින් එහෙම වුණාට පස්සේ බැටරිය තියෙන power එක නැතු වෙනවා. ඒ කියන්නේ එතකොට තමයි ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන් මේ ඉස්සර ගිය කිලෝමීටර් ගාන දැන් යන්නේ. කන්දක් එහෙම යන්න බෑ. කඳු යනකොට මේ ඕෆ් වෙනවා බයික් එක ආයෙ කරලා ඔන් කරාම ආයෙ වැඩ කරනවා. එහෙම පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න වල විසඳුම තමයි ඔයා බැටරි ඔයාගේ බයික් එක හෝ ඔයාගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වේවා ඔයා දැනගන්න ඕන ඔයාගේ බැටරියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඒක වරදවා වටහා ගන්න එපා. උපරිම ප්‍රයෝජනය ගන්න කියන්නේ රෙඩ් ලයිට් එක පත්ව වෙන ගන්න නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් බයික් වල තියෙන රෙඩ් ලයිට් එක කියලා. කියන්නේ බැටරිය ඩෙඩ් වෙන්නම යන්න එපා. ඒකත් ලොකු වැරද්දක්. බැටරිය කවදාවත් ඩෙඩ් වෙන්න යන්න එපා. ඩෙඩ් වෙන්න ගියොත් වෙන්නේ ඔයාගේ බැටරිය එතනින් එහාට සමහර කරලා ආයෙ charge වෙන්නේ නැතු වෙන්නත් පුළුවන්. ඔයාගේ බැටරිය ඇතුළේ තියෙනවා BMS circuit එක කියලා. ඉතින් ඒ circuit එක පිච්චෙන්නත් පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. ඒකින්ද බැටරිය ඩෙඩ් වෙනකන් යන්න එපා.
සමහරු කියන්නේ මේ බැටරිය බහිනකම්ම ගියා අවසානයෙන් ඊට පස්සේ ඉවරයි ආයෙ ගෙදර චල්ලු කරන් ගිහලා චාර්ජර් එක ගහගෙන. එහෙම කරන්න එපා. එහෙම කරන එකත් ලොකු වැරද්දක් තමයි. එහෙම කරාට පස්සේ සමහරට ආයෙ චාර්ජ් වෙන්නේ නැතු වෙන්නත් පුළුවන්. මොකද රත් වෙනවා අන්තිමටම යනකම් යද්දි ගොඩක් රත් වෙන හින්දා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම කරන්න එපා. ඔයා දැනගන්න ඕන අනිවාර්යයෙන්ම කවුන්ටිං සර්කල් එක අඩු කරගන්න. එතකොට ඔයාට බැටරිය සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම කරදරයක් වෙන්නේ නැත. ඉතින් තව ඕගොල්ලො කරන වැරද්දක් තමා ඔයාගේ බයික් එකේ හෝ ඔයාගේ ඉලෙක්ට්‍රික් ස්කූටරේ ගියස් තියනවනේ. ඒ කියන්නේ අපි ස්පීඩ් එක වැඩි කරගන්න දාන ගියස් තියනවනේ 1 2 3 4 කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට කරන වැරද්දක් තමා අපිට තියෙන උපරිම ගියස් එකේ දාගෙන අපි පොඩ්ඩක් කියන අපිම ඇක්ලේටරක් තින බයිසිකලයක් කියලා බයිසිකලයක් හෝවා මොනපත්තුනයක් හරි කියන ඉලෙක්ට්‍රික් ස්කූටරක් හරි අපිට තියෙන උපරිම ගේරක දාගෙන ඇස්ලේටරේ පොඩ්ඩක් ඇස්ලේටරෙන් මේ ස්පීඩ්ඩේ කන්ට්‍රෝල් කරගන්න බයික එක හෝ වගේ ඉලෙක්ට්‍රික් ස්කූටරේ උපරිම ගේරකට දැම්ම කියන්නේ වගේ කන්ට්‍රෝල් එකින් වගේ බැට්‍රිය තියෙන සම්පූර්ණ ඇම්පියර් ටික මෝටරේට මුදාහරින්න ලෑස්ති වෙලා ඉවරයි පර්තයනවා එතකොට අර පොඩිම වෙලාගදරි සම්පූර්ණ ඇම්පිර් ටික වගේ කන්ට්‍රෝල් එක හර මෝටේට යන්න ලැස්ති ලැබේ එතකොට වගේ අර කිසි ඇම්පියර් කන්ට්‍රෝල් එකක් නැහැ වගේ ඇම්පියර් ගාන කන්ට්‍රෝල් එක තමා වගේ ස්පීඩ් එකින් වෙන්නේ 1 2 3 කියලා තියෙන ස්පීඩ් එක වෙන්නේ ඇම්පියර් ගාන එතකොට ඔයාට අවශ්‍ය කෙනෙක් වගේ වේගෙන් යන්න අවශ්‍ය වෙලාවට විතරක් වගේ අනිත් ගියස් ටික දාගන්න නැත්නම් හැම වෙලේම නිකන් නෝමල් රෝඩ් එකක වගේ යනකොට ඔයා හැම වෙලේම අඩු ගියරක වාට අදාල ස්පීඩ්ඩට විතරක් අවශ්‍ය කියරක තියාගන්න වාට ස්පීඩ වැඩි කරන්න ඕන උනොත් විතරක් වෙනස් කියරකට දාලා වැඩි කරන්න ඉට පසායි ස්පීඩ එක ඔච්චර ඔන්න ඇත්ත ඇස්ලේටරෙන් හෝ පැඩල්ලකින් ස්පීඩ තියාගෙන යන්න එපා පැල්ලෙ පොඩ්ඩක් පදිනවා ආය ඉන්නවා ස්පීඩ් එක වැඩි හින්ද ආය පොඩ්ඩක් පදිනවා ආය ස්පීඩ් වැඩි එහෙම තියාගන්න එපා එතකොට තමයි වගේ බැටරිය අර සම්පූර්ණ පවර් එක දෙනවා ආය ගන්න සම්පූර්ණ පවර් එක දෙනවා ආය ගන්න එතකොට තමයි බැටරිය ඉක්මනට ඩෙඩ් වෙන්නේ ඔයතර ඔයා දැනගන්න ඕන අඩු කියරක ගැන වාට ස්පීඩ් දැහවද හිතන්න වාට යන්න අවශ්‍ය පැඩි කිලමිට 25ට තරවා අර පැඩි කිලෝමිට 25ට යන්නේ හැබැයි වගේ බයික එක තියෙන දෙවනි ගියරකට දාපුවම පස්වෙනි ගියරකට දාපුවම යන්නේ පැඩි කිලමිට 50ට විතර හැබැයි වා පස්වෙනි ගියරකේ වගේ බයික එක තියාගෙන පැඩ්ල පොඩ්ඩක් කරකනවා ආය 25ටදී ආයවා නවත්තන පැඩ්ල ආය පොඩ්ඩක් කරකනවා ආය 25ටදී ආයවා නවත්තන එහෙම කරන්න බෑ එතකොට අරවා පොඩ්ඩක් කරගොන වෙලාවේ බැටරියෙන් ඇම්පියර් සම්පූර්ණ වගේ කන්ට්‍රෝල් එක හරහා මෝටරේට ගිහිලි ඉවරයි. එතකොට ඔයා කරන්නේ බැටරිය නිකන් නිස්කාරණය ඩෙඩ් කිරීම. එතකොට ඔයා කරන්න ඕන එක හරිම විදිහ තමයි. ඔයාට අවශ්‍ය ගියර් එකේ දාගෙන අවශ්‍ය ස්පීඩ් එකට පැඩල් කරන්න හෝ ඇස්ලේට් කරන්න. ඇස්ලේටර් හෝ පැඩල් එකකින් ස්පීඩ් එක තියාගෙන යන්න එපා සම්පූර්ණ උපරිම ගියර් එක දාලා. ඉතින් ඒකත් හොඳ විසඳුමක් තමයි ඔයාගේ බැටරිය කාලයක් තියාගන්න වගේ බැටරිය ලයිෆ් එක ගෙනවා එකපාරක් චාර්ජ් කරලා යන්න පුළුවන් ලොං ඩිස්ටන්ස් එක තියාගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ඒක. ඉතින් මේ වගේ තව සුපිරි දේවල් බලන්න මගේ channel එකට එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා. මේ පල්ලෙහා තියෙන බටන් එක ඔබලා subscribe කරලා අනිවාර්යයෙන්ම අපිට support එකක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා comment කරන්න අමතක කරන්න එපා. මම අනිවාර්යයෙන් මේවල reply කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඉස්සරහටත් අරන් එන්න බලාපොරොත්තු වෙමින් අදට අපි ඕගොල්ලන්ගෙන් සමුගන්නවා. එහෙනම් ගිහින් එන්න.